සුපුරුදු පරිදි සුන්දර වාඩිය ප්‍රාසංගික වේදිකාවක් අරන් ඔබ යාලින්දයට අද දවසේ ඒකාසු වෙනටයි අපි සූදානම් වෙන්නේ. සතියෙන් සතිය යාවත් කාලීන වෙන මේ අපූර්ව සංගීත වාඩිය අද වෙනස්ම වූ වේදිකා තලයක ඉඳලායි අපි ඔබේ යාලින්දයට හරි අපූර්වට අදත් සූදානම් වෙන්නේ ඔබත් සමගින් ලෙන්ගතු කමින් ඒකාසු වෙන්නට. ඉතින් බොහොම ආදරයෙන් මතක් කරන්නට ඕන අදත් අයේෂා වඩිගසූරිය මහත්මියගේ ඒ උදාර සංකල්පය යටතේ නිර්මාණය වෙනවා සංගීත වාඩිය. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාවේ දසත විසිරී සිටින ආදරණීය ගායන ශිල්පීන් ශිල්පිනියන් එකම රාමුවකට කැඳාගෙන ඇවිල්ලා සෑම ඉරිදා දිනකම ඔබ යාලින්දේට ලෙන්ගතු කමින් ඒකාසු වෙනවා. අද දවසේදීත් අපි කියන්නට ඕන සංගීත වාඩිය සංගීත කලාව තප්පරෙන් ඒ වගේම දිනෙලි ට්‍රයිපෝ ට්‍රයිනිටි යන පේජ් හරහා ඔබට පුළුවන් අපිව නරඹන අතරතුරේ ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔබේ අදහස් අප වෙත බෙදා හදා දෙන්න. අපි සූදානම් අද දවසේදී මේ සුන්දර වූ ප්‍රාසංගික කාරණාව ඔබ යාලින්දේට කැඳාගෙන එන්නට. ඉතින් ආදරණීය හිතවතුනි, අදත් ප්‍රධාන අනුග්‍රහක ශීලී දායකත්වය අපට ඒකාසු කරන්නේ හැමත සෞභාග්‍ය කැඳන සෞභාග්‍ය ලංකා විදේශ රැකියා ආයතනය. බොහොම ආදරයෙන් සිහිපත් කරනවා මේ ප්‍රසංගය ආරම්භන්නට කලින් ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ ඒකාසු කිරීම පිළිබඳව විශ්වාසනීය විදේශ ගමනක් සොයන්නේ නම් යා යුතු එකම තැන මාවතගම සෞභාග්‍ය ලංකා විදේශ රැකියා ආයතනය. අදත් සියලු කැමරා කාච මේ සුන්දර වේදිකාවට සන්නද්ධ කරමින් අයිෂු එන්ටර්ටේන්මන්ට් කැමරා ශිල්පීන් සූදානම් වෙනවා මේ සුන්දර ප්‍රාසංගික කාරණාව ඒ කැමරා කෝණ ඔස්සේ ඔබේ ජංගම දුරකථනයේට ඒ වගේම ඔබේ පරිගණකය කරා ළඟා කර දෙන්නට මෙලෙසින් සූදානම් වෙදී අද අපි මේ සුන්දර වේදිකාවට කැඳාගෙන ඉන්නේ වෙනස්ම වූ සංගීත කණ්ඩායමක්. ඒ පිළිබඳව අපි ප්‍රසංගය ආරම්භුමටමත් එන්න ඔබට මතක් කරන්න කැමතියි. අද වේදිකාව පිටිවස්ස බලනකොට ඉන්නවා පුංචි කාලයක් තුල මාස 4ක් වැනි පුංචි කාලයක් තුල තමයි පැලවත්ත පුරවරෙන් මේ අපූර්ව සංගීත කණ්ඩායම නිර්මාණය වෙන්නේ. ඔවුන්ට තම නගරය තම ගම්බිම් තුලදී යම් කිසි ගැටලුකාරී තත්වයන් එනවා. ප්‍රසංග තුලට පවා ඔවුන්ට යන්නට බැරි වාතාවරණයක් උදා වෙනකොට අයේෂා වනිගසූරිය මහත්මිය කල්පනා කරනවා මේ සංගීත වාඩිය හරහා ඔවුන් අද එලිමහන් ප්‍රසංග කරලිය හොයන ආදරණීය සංගීත කණ්ඩායමක් හැටියට මේ වාඩිය වේදිකාව තුළින් ශ්‍රී ලාංකීය එලිමහන් ප්‍රසංග වේදිකාවට ඔවුන්ව අවතීර්ණ කරන්නටයි අද මේ සංගීත වාඩිය අපි මේ ආදරණීය සංගීත කණ්ඩායමට ආරාධනා කළේ සංගීත වාඩිය සමගින් අත්වැල් පැද ගන්නට. ඉතින් අද දවසේදී මේ සුන්දර ප්‍රාසංගික කාරණාව හැඩවැඩ කරන්නට අපි සූදානම් වෙනවා නිවසේ ආලින්දේ අපිව නරඹන ඔබට පුළුවන් මේ සංගීත කණ්ඩායමේ තිබෙන අඩුපාඩු ඒ සියලු දේ ඔබට අපට කමෙන්ට් එකක් හැටියට ලියලා එවන්න. අපි සූදානම් ඒ සියලු දේ බාර ගන්න. මොකද අයිෂු එන්ටර්ටේන්මන්ට් කියන්නේ පුංචි කාලයක් තුල තමයි ලංකාවේ දක්ෂතම සංගීත කණ්ඩායම් ඒ වගේම දක්ෂතම ගායන ශිල්පීන් ශිල්පිනියන් කැඳාගෙන ඇවිල්ලා මේ සුන්දර ප්‍රාසංගික කාරණාව ඔබේ නිර්මාණයට අරගෙන එන්නට සියලු කටයුතු සංවිධානය කළේ. එහෙනම් වැඩි කතා නැතුව අපි සූදානම් වෙනවා අද ලාංකීය ප්‍රසංග ඉතිහාසය තුල තමන්ගේ අනන්‍යතාවය වෙනස්ම ආකාරයකින් රැගෙන යන ආදරණීය සංගීත කණ්ඩායමට මේ සුන්දර වූ ප්‍රාසංගික වේදිකාව අපි බාර කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙමනම් ආලින්දේ නිවසේ නරඹන ඔබට මෙන්න අපි බාර කරන්නට සූදානම් වෙනවා මේ සුන්දර වේදිකාව අද තරංග හෙට්ටිආරච්චි ප්‍රධාන පැලවත්ත නිව් රේන්ජ්